පාඨමාලාවකට අපි කෙනෙක් කියන අපි ඒ පවුලේ තාත්තා යනවා කියලා. එතකොට තමන්ගේ දරුවව ස්කූලින් වීසා යටතේ ගේන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවා ස්කූලින් වීසා යටතේ යන හින්දා අම්මවත් ගාඩියන් විදිහට ගන්න අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේක වයිස් වර්සා. ඒ කියන්නේ තාත්තා හෝ අම්මා අපි හිතමු හයර් ස්ටඩීස් වලට යනවා නම් දරුවටත් අම්මා හෝ තාත්තා එක්ක යන හැකියාව තියෙන පාඨමාලාව. ඒ වගේම ඒක අනිත් පැත්තේ දරුවා හේ පාසලකට යන්න ඇතුළු වීම සංජානන කරොත් ඒකත් එක්ක අම්මට හෝ තාත්තට දරුවත් එක්ක යාමේ හැකියාව අඳිනවා. ඉතින් මේ ඔප්ෂන්ස් දෙකම දැන් අත්තනම ගත්තොත් ඔය ඔස්ට්‍රේලියාව වල තියෙන මූලික දෙයක් තමයි IELTS. නැත්නම් ඉංග්‍රීසි නිපුණතාවය කියන එක. ඊළඟ එක තමයි ලොකු මුදලක් පෙන්වන්නේ. ඒ කියන්නේ හයර් ස්ටඩීස් වලට යද්දි වයස් සීමා. නමුත් මේ ස්කූලින් වීසා කැටගරි එකේදී ඒගොල්ලන්ට පුළුවන් දරුවා හරහා රටට ඇතුල් වීම සහ එතනින් සෙටල්මන්ට් ප්ලෑන් එකකට යන්න. ඒ අවස්ථාව තියෙනවා.